මාරු කුමාරයි ඇත්තටම හොඳම රසයි. ආය ශ්‍රී ලංකන් ස්ටයිල් එකකම තියෙනවා. හරිම සන්තෝෂ මේ වගේ එකක් අපිට මිලානෝ නගරයට ඔයාලට හඳුන්වලා දුන්නා. හරි ස්තුතියි ඔයාලා ආවට. පරණ යාළු විදිහට අපේ ලොකු මිනිස්සුන්ගේ මේ වගේ එකක් පාරටත් ඕනේ කියලා. කරන්න ඕනේ කියලා. කරන්න ඕන අනිවාර්යයෙන් මේ වගේ එකක්. ඒ නිසා ගොඩක් ස්තුතියි ඔයාලා ආවට සියලු දෙනාට. ආරාධනා කරාට. Così magari faccio girare. Va bene? Ok, ti faccio sapere tutto. Sì, perfetto. Grazie. Ciao. අද ඉතින් මිලානෝ වලට අපේ ශ්‍රී ලාංකිකයෙක් විසින් අලුත්ම වැඩක් මේවා කරලා තියෙනවා ස්ට්‍රීට් ෆුඩ්. කියන්නේ පාරේ අපේ දාගෙන විකුණන කෑම අපේ කෑම ඉතාලි කෑම ඔක්කොම තියෙනවා. ඉතින් ඔන්න අපි අද මේකට ආව ඕපනින් එකට. ඉතින් ඇත්තටම මේක බොහොම ඉතාලිය පළවෙනි වතාවට මම හිතන්නේ අපේ ශ්‍රී ලාංකිකයෙක් විසින් කරන මිලානෝ අපි දැකලා නැහැ. ඉතින් මේක පළවෙනි වතාවට. ඉතින් මේ තමයි ඉතින් ඉන්නේ මේ අපේ අජිත් කුමාර. ඉතින් බොහොම ආදරණීය සහෝදරයෙක් අපේ. ඉතින් අජිත් මේ වගේ දෙයක් කරන්න ඔයාට සාමාන්‍යයෙන් හිත ඇති උනේ මොන වගේ මේක ලොකු වෙනසක් ඇත්තටම. දැන් අපි රෙස්ටෝරන්ට් තියෙනවා අපේ බාර් තියෙනවා අපේ කට්ටියගේ ෂොප් තියෙනවා චිකන් කොටු කඩ තියෙනවා. ඉතින් ඔයා මේක ඇත්තටම අලුත්ම දෙයක් මේ කරලා තියෙනවා. මේක දැන් මේ අපි ඇත්තටම මේ දැන් කෑම කන ගමනුත් ඉන්නේ. හරි රසයි. මිරිසට ඉතාලි ක්‍රමයට කන්න ඔක්කොම ಜಾති හදලා තියෙනවා. ඉතින් බොහොම රසයි. ඉතින් ඔයාලට මේ වගේ අදහසක් ආවේ මොන වගේ අදහසක්ද? මේක ඇත්තටම ලොකු වෙනසක් අපිට. අපි ගොඩක් ආඩම්බර වෙනවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට. ඔයා මේ වගේ දෙයක් අපිට අපේ රට වෙනුවෙන් මේ කරපු දෙයට ෆ්ලෑග් එක තියෙනවා ශ්‍රී ලංකා බොහොම ලස්සනයි ආඩම්බරයි. ඉතින් ෆ්ලෑග් එක මේ පැත්තේ තියෙනවා. හරි ආඩම්බරයි. ඉතින් අනික මේ කිට් එක හරිම ලස්සනයි. බොහොම සිත් බැඳ ගන්න අසුළු ඇත්තටම කිට් එකක්. ඉතින් බාට මේ වගේ අදහසක් එන්න පළවෙනිම හේතුව මොකක්ද කියලා පොඩ්ඩක් කිව්වනම්. මේකට හේතුව වෙන්නේ මේ ලංකාවේ අය ගොඩාක් ඉතින් රෙස්ටෝරන්ට් තමයි මෙහි හරින්නේ. මමත් උත්සාහ කරා ඒකට. හැබැයි මම ඒක අධ්‍යයනය කරලා බලද්දි මට තේරුණා රැල්ලකට යනවා කියලා වහනවා හරිනවා පාඩු ලබනවා කියලා. මට ඉතින් අලුත් දෙයක් කරන්න හිතුණා මේ එහෙනම් අපි ස්ට්‍රීට් ෆුඩ් එකකට යමු. මේක මේ මම ඉතින් මිලානෝ නුවර පළවෙනි වතාවට පටන් ගත්තනේ මේක ජාත්‍යන්තරේ පුරා තියෙනවා. ලන්ඩන් වල ඇමරිකාවල වගේ තියෙනවා. ඉතින් මමත් මේක මිලාන් වලට හඳුන්වා දෙන්න පටන් ගත්තා. ශ්‍රී ලංකන් සිලොන් ෆාස්ට් ෆුඩ් ඉන්ට්‍රොඩියුස්. මම ඒකේ ලංකාවේ කෑම ඉන්ට්‍රොඩියුස් කරනවා. මේගොල්ලන්ට හඳුන්වා දෙනවා හැම ජාතියකම දවස ගානේ කෑම වෙනස් කර මම ට්‍රැවලින් කරලා බටේටම යනවා මුළු මිලානෝ ගිහිල්ලා මේගොල්ලන්ට අපේ කෑම හඳුන්වා දෙනවා. මේ හැම පියත් එකක් හැම ප්ලේට් එකක්. මේක ඉතින් අපි හිතුවට වැඩිය බොහොම බාරදූර කාර්යයක්. මේ විශාල මුදලක් වියදම් කරන්න වෙනවා මේකට. ඒ වගේම මේක තමුගේ ඕන් බිස්නස් එකක්. ඉතින් මේක මේ ඇත්තටම අපේ රටට ලොකු ආයෝජනයක් මේක මේ වගේ දෙයක් කරා කියන්නේ මේක ලස්සන කැපී පෙනෙන වැඩක් මේක. ඉතින් මේ බොහොම හරි සතුටුයි අපිට මේ ගැන. ඉතින් තවත් මේවා කරනවා නම් ඔයා එතකොට කෑම ඉතාලි ක්‍රමයටත් හදනවා ලංකාවේ ක්‍රමයටත් හදනවා දෙකම තියෙනවා. දෙකම තියෙනවා. ඉතාලි කෑමත් යනවා ගොඩක් නෙමෙයි. ප්‍රීමා පියත් සෙකොන්ඩ් වගේ පොඩ්ඩක් යනවා. හැබැයි මගේ කාර්යය තමයි මං සිලොන් ෆාස්ට් ෆුඩ් හඳුන්වා දෙන එක. එතකොට ඔයාව අපිට මිලානෝ වල මුණ ගැහෙනවා නම් අපිට කොහොමද Facebook එකේ ඔයා දවස ගානෙම ඔයාගේ ඩීටේල්ස් දානවා ඉන්න තැන් මෙහෙම එකතු කරලා දානවද? ඔව් අපි Facebook එකේ TikTok එකේ මම හිතන්නේ දානවා. ඔව් එම ගිණන් තුනක් තියෙනවා. මම හෙට ඉඳලා ඒකට ක්‍රියාත්මක වෙනවා. ඒක ඇරලා තියෙන මේ වෙලාවේ කාර්යබහුල නිසා ඉන්න ලොකේෂන් එක දාන්න පුළුවන්. අපේ කෙනෙකුට උනත් ඇවිල්ලා කෑම කන්න පුළුවන්. එක තැනක ඉඳෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ මම මේක මේ අපේ කෑම මේ හඳුන්වා දෙන්න වැඩක් කරා. අලුත්ම වැඩක් මේක.
එතකොට ඔයා ඩිසයිඩ් කරන දැන් ඔයා ඩිසයිඩ් කරන තැන් එතකොට වේලාසනින් දැන් හෙට දවසේ එක අපිට අද පුළුවන් ද මේ දැනගන්න මාස 3කට පස්සේ තමයි ඒ ඩිසිෂන් එකට එන්නේ. ඒ තැනට එන්නේ. එතකම්ම මම හොයනවා මේක උත්සාහ කරනවා මේ මිලාන වටේම ගිහිල්ලා Facebook එකේ මේක හඳුන්වා දෙන්න. ලංකාවේ කෑම කියලා. ඊට පස්සේ මම තීරණය කරනවා කොහේ හරි තැනක නතර කරන්න. නෑ මං හෙව්වේ දැන් ඔයාව අපිට හදිස්සි වාගේ කැම්බේලක් ඇවිල්ලා ගන්න ඕන නම් දවල්කට රැයකට හරි ඔයා ඉන්න තැනක් නිශ්චිත වශයෙන් අපිට දවසක දෙන්න පුළුවන්. ඒක දෙනවා නම් හෙට ඉන්න දවස ඔයාට අද Facebook එකේ TikTok එකේ අපිට දෙන්න පුළුවන්. Instagram එකේ ඔව් එතකොට මොකද්ද ඔයාගේ ඔයාව තෝරගන්න ඔයාව අපි බලනවා නම් කොහොමද අපි බලන්න ඕනේ කියලා කියන්නේ. ඒ තුනෙන්ම මම පබ්ලිෂ් කරනවා. මොකද්ද තියෙන්නේ නම එතකොට ඔයාගේ? සිලෝන් ෆාස්ට් ෆුඩ්. සිලෝන් ෆාස්ට් ෆුඩ් මිලානෝ. සිලෝන් ෆාස්ට් ෆුඩ් මිලානෝ කියලා. නැත්නම් ඔයාගේ පුද්ගලිකයෙක් මම හිතන්නේ දානවා. ඔව් මගේ පෞද්ගලික මුණු පොතේ දානවා. ඒ වගේම මේ ඒකේ නමක් කිමු අපි මෙතන මෙහෙම. මගේ කුමාර රජිත් කියලා කුමාර රජිත් කියලා Facebook පිටුව තියෙනවා. හැබැයි මම පබ්ලිසිටි කරනවා මේකේ මේ විදියට. අලුත් පේජ් එකක් හදනවා මම හිතන්නේ අලුත් පේජ් එකක් හදනවා ඔක්කොම කරලා මේක සිලෝන් ෆාස්ට් ෆුඩ් කියලා. එතකොට ඕන කෙනෙකුට ඉන්න තැන බලන්න. ඉතාලි YouTube වල වැඩ කරගෙන යනවා ඉස්සරහට ප්ලේට් හදන විදිය. මට ඕනේ මේ ඉතාලි ජාතිකයින්ට අපේ ප්ලේට් එක දැන් ඔයා දැක්කා මේකෙන් ඇවිල්ලා කන බොන අය කොච්චර රහයිද කියලා. ඔව් ඉතාලි කට්ටිය ගොඩක් කතා අපේ රෙස්ටුරන්ට් එකට යන්නේ ඒ රහ දන්නේ නැහැ විතර. මෙතන පාරේ යන අයත් එක කාලා බලලා කියනවනේ ඒකේ තියෙන වටිනාකම කොච්චරද කියලා. මගේ අතේ දැන් මේ තියෙනවා මේ රස මේ ෆ්‍රයිඩ් රයිස් එකක් හරිම රසයි මේක. තව මේවා තියෙනවා මම මේ චුට්ටක් බෙදාගෙන ආවා මේක කන්න ගොඩක් රසයි. මිරිස් ඇතුව තියෙනවා මිරිස් නැතුව තියෙනවා ඒ දෙකටම තියෙනවා. එතකොට රෝල්ස් කට්ලට් ඒ වගේ පණීනි ಜಾති ගොඩක් ಜಾති අපේ තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි මේ වගේ කාර්යභාරයක් ඔයා ඉෂ්ට කිරීම ගැන ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට අපි ගොඩාක් ආඩම්බර වෙනවා. ඉතින් ඔයාට සුබ පතනවා ඔයාගේ සියලු වැඩ කටයුතු सर्व प्रकारेම සාර්ථක වෙන්න කියලා හදවතින් සුබ පතනවා. අපි සියලු දෙනාම අපිට විශාල ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔයා මේ කරන දේ ගොඩක් ස්තුතියි. ගොඩක් ස්තුතියි අජිත් අයියා ගොඩක් ස්තුතියි. අපි හොඳ මිත්‍රයෝ ටිකක් පරණ මිත්‍රයෝ අපි එකතු වෙලා මේකට සහායදෝගය දෙනවා. මේක දිනෙන් දින හොඳ වැඩක් කරමු මේ ලංකාවේ වැඩි දියුණුවටපත් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි සියලු දෙනාම නේද? අනිවාර්යයෙන්. ගොඩක් ස්තුතියි සියලු දෙනාටම. උපන්දින පාටි කරමු. උපන්දින පාටි කරමු පාක්වල. Party kattalla. මොනවද කරනවා? ඇත්තවට වගේ පාටි කරමු. Vediamo dove andrebbe Vediamo bene. come va. Dove andare di qualcosa, di dove andare. Prima comincio qua, perché vicino, io abito qua vicino. Così, grazie. Sicuramente passeremo. Quello di cibo italiano, eh? Grazie. කඩුයි මීට වැඩිය අපි හොඳ පෝෂන් එකක් තමයි දෙන්න උත්සාහ කරන්නේ මේ ඉතාලියාවට මේ ඩිලිවරි කරන්නේ ඔය ඒගොල්ලන්ගේ මේ ඔෆිස් වලට වෙනම වැඩක් ආරම්භ කරනවා මෙතනින් පස්සේ මේ අද ආරම්භක දවස විතරයි ඩෙලිවරි තියෙනවා අපි ගාව හොඳ වැඩකට සූදානම් වෙමින් ඉන්නවා ගොඩක් ස්තුතියි